ඒක අඩු කරාමනේ ළමයි ගණන. දැන් ඔයාලා කල්පනා කරනකොට සංඛ්‍යාත්මක අගේ විතරක් හිතලා හරිද? ඇපල් කෑලි ටිකයි ළමයි ගානයි ළමයිතුයි තරාදියක දෙපැත්තට දැවයි කියමුකෝ. ඒ කියන්නේ ළමයි සංඛ්‍යාත්මක අගය. ඒතර මේ ඇපල් කෑලි තියෙන පැත්ත යට යනවා. යට යන්නේ ඇයි? දෙකක් වැඩි හින්දා. ඒ වැඩි දෙක අඩු කරාම ආයෙත් තුලණය වෙනවා. ඒතර ළමයි ගානට සමානයි. ඕක තමයි පළවෙනි සමීකරණය. හොඳේ. මේක පළවෙනි සමීකරණය. හරි? මේක පළවෙනි සමීකරණය. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස මොකක්ද කියන්නේ? ඔහොම බෙදන්නේ නැහැ මෙහෙම බෙදනවා ඊට පස්සේ. එක ඇපල් ගෙඩියක් කෑලි 3කට කපලා බෙදනවා. ඒතර එක ඇපල් ගෙඩියක් කෑලි 3කට කැපුවම ඇපල් කෑලි කීයක් ගන්න පුළුවන්ද? 3 ගුණ කරන්න ඕන ඇපල් ගෙඩි ගණනේ. ඒ කියන්නේ ඇපල් කැබලි 3x ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙහෙම අරගෙන ඇපල් කෑලි 3x ප්‍රමාණයක් අරගෙන එක ළමයෙකුට එක ගානේ දුන්නාම ළමයි දෙන්නෙකුට ඇපල් නැති වෙනවා. ඇයි ඇපල් නැති වෙන්නේ? ළමයි ගානට වඩා 3x දෙකකින් අඩුයි. දැන් මේක ළමයි ගානට සමාන නැහැ. නේද? ළමයිගේ අගයට සමාන නැහැ. මේක අඩුයි කීයක්ද? දෙකක් අඩුයි මේක. ඒතර ළමයි ගානට සමාන කරගන්න නම් මොකද කරන්නේ? මේකට තව දෙකක් එකතු කරන්න ඕනනේ. මේකට වෙන්නේ තව දෙකක් එකතු කරොත් තමයි ළමයි ගාන සමාන වෙන්නේ. මේක තමයි දෙවෙනි සමීකරණය. හරි? ඔන්න ඕක තමයි සමීකරණය. දැන් මම ඔයාලට මේ ගැටලුව අර කලින් විදියට හදන්නේ නැහැ. මේ වෙන ක්‍රමයකට හදනවා. මේ බලන්න හොයන්න ඕන පදයක් අනිත් පදයේ ඇසුරෙන් උක්ත වෙලානේ තියෙන්නේ. y සමානයි 2x ඍණ 2යි. y සමානයි 3x ධන 2යි. අර එකම රාශියකට සමාන රාශි සමාන වෙනවනේ. ඒක නිසා මෙන්න මේ දෙන්න සමාන කරන්න පුළුවන්. එහෙම ටෙක්නික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි මේ දෙන්න සමාන කරගන්න පුළුවන්. එහෙනම් අපිට 4x ඍණ 2 සමාන කරන්න පුළුවන්. නැත්නම් මෙතන දැන් නැත්නම් ඕකේ මේ ආදේශයනේ මෙතන තියෙන්නේ. දැන් ඔය දෙවෙනි සමීකරණයේ අපි දෙවෙනි සමීකරණ පළවෙනි සමීකරණය ලියාගෙන 4x ඍණ y නේද? එතන y තියෙනෝනේ. y වෙනුවට 3x ධන 2 දාන්න පුළුවන්. ඇයි y සමානයි 3x ධන 2යි නේ? එතකොට x ගේ සරල සමීකරණයක් වෙනවා. x ගේ සරල සමීකරණයක් වෙනවා. x විතරක් තියෙන. ධන 3x මෙහාට දාලා ඍණ 2 මෙහාට දාන්න. 4x ඍණ 3x 2 ඍණ 2 ධන 2. 4x ගෙන් 3x අඩු කරාම x 2යි 2යි 4යි. ඔන්න ඇපල් ගෙඩි 4යි. ඇපල් ගෙඩි කීයද? ඇපල් ගෙඩි 4යි. ඊට පස්සේ ළමයි ගාන හොයන්න x යගය පළවෙනි සමීකරණයට ආදේශ කරමු. x යගය 1ට. x යගය 1ට ආදේශ කරමු. නේ? 2ට ආදේශ කරත් කමන්න. 1ට ආදේශ කරමු. 4x ඍණ 2 සමානයි y. 4 ගුණ කිරීම x කියන්නේ 4යි අඩු කිරීම 2 සමානයි y. 4 වරක් 4 16 අඩු කිරීම 2 සමානයි y. 16න් 2ක් අඩු කරාම 14යි y. මෙන්න එහෙමනම් ඇපල් ගණන සමානයි ගෙඩි 14යි සිසුන් ගණන 4යි. නෑ. ඇපල් 4යි සිසුන් 14යි. නේද? ඇපල් ගෙඩි ගණන 4යි සිසුන් 14යි. ඔය කියන කතාව හරිනේ. දැන් ඇපල් ගෙඩි 4 කෑලි 4කට කැපුවොත් ඇපල් ගෙඩියක් කෑලි කීයක් ගන්න පුළුවන්ද? 16යි. එක ළමයෙකුට එක ගානේ දුන්නම ළමයි 14 දෙනාටනේ දෙන්න ඕන. ඊට ඇපල් කෑලි කීයක් ඉතිරි වෙනවද? 2ක් ඉතිරි වෙනවා. ඇපල් ගෙඩි 4 එකක් කෑලි 3කට කපලා ඇපල් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද? 12යි. ඒ ඇපල් කෑලි 12 මේ ළමයි 14 දෙනාට එක්කෙනෙකුට එක බැගින් දුන්නට පස්සේ දෙන්නෙකුට මදි වෙනවා. ඉතින් අපිට තහවුරු කරගන්න පුළුවන් පිළිතුර ඇත්තද කියලා. හරි. දැන් බලන්න මේ 4 වෙනි ගානේ B කොටස. දැන් බලන්න මෙන්න මේ න්‍යාස දෙක ಗುಣ කරන්න තමයි තියෙන්නේ නේ. මේ න්‍යාස දෙක ಗುಣ කරලා එන න්‍යාසය තමයි මේ තියෙන්නේ. ඒ න්‍යාස දෙකේ ගුණිතය සමාන කරලා අර න්‍යාසයට A හා B කියලා ලබා ගන්න ඕන. දැන් අපි බලමු මේ න්‍යාස දෙක ಗುಣ වෙනවද? ಗುಣ වෙන හින්දා තමයි මේක දීලා තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක්. මේ න්‍යාස දෙක ಗುಣ වෙනවද?
ಗುಣ වෙලා එන්නේ මොන වගේ න්‍යාසයක්ද? මට කියන්නේ මෙන්න මේකේ ගණය මොකද්ද කියලා. පේලි 1යි තීරු 2යි. ගණය මොකද්ද? ඔව් එක් වරක් 2යි. එක් වරක් 2යි. මෙයාගේ ගණය කියන්න බලන්න. පේලි 1යි 2යි තීරු 1යි 2යි. දෙවරක් 2යි. නේ? ಗುಣ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මුලින් තියෙන න්‍යාසයේ මේ දෙකෙන් පෙන්නන්නේ මොකද්ද? තීරු ගණන එයා ಗುಣ කරන න්‍යාසයේ මේ මුල් අගෙන් පෙන්නන්නේ පේලි ගානට සමාන වෙන්න ඕන. ඒ දෙන්න සමාන වෙන්න ඕන. මේ ගණය ලිව්වම මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕන. තේරුණානේ? එතකොට සමාන වෙන්න ඕන. ඔන්න සමාන වෙලා ಗುಣ වෙනවා. ಗುಣ වුණාට පස්සේ එන්න ඕන මොන අගයක්ද? ಗುಣ වුණාට පස්සේ එන්න ඕන මොන ගණයෙන් යුත් න්‍යාසයක්ද? මුලින් තියෙන න්‍යාසයේ පේලි ගානයි එයා ಗುಣ වෙන න්‍යාසයේ තීරු ගානයි තියෙන න්‍යාසයක් තමයි එන්න ඕන. මුලින් තියෙන න්‍යාසයේ පේලි ගානයි එයා ಗುಣ වෙන අනෙත් න්‍යාසයේ තීරු ගානයි එන්න ඕන. එහෙමනම් මොන ගණයෙන් යුත් න්‍යාසයක් දෙන්න ඕන? මොන ගණයෙන් යුත් න්‍යාසයක්ද? එක් වරක් 2 නේ. එක් වරක් 2 න්‍යාසයක් එන්න ඕන. ඒ කියන්නේ පේලි 1යි තීරු 2යි. ඒ කියන්නේ මෙන්න මේ වගේ න්‍යාසයක් තමයි එන්න ඕන. නේ? හරි. එහෙමනම් අපි මේකේ ගුණිතය ගනිමු. දැන් අපි ඔන්න ඉස්සෙල්ලා x ගන්න හදන්නේ. x කියන සංරචකය ගන්න හදන්නේ. x බලන්න තියෙන්නේ පළවෙනි පේලියේ පළවෙනි තීරුවේනේ. x ට අනුරූප පේලිය මෙන්න මෙයාගේ පේලිය පළවෙනි පේලිය. x ට අනුරූප තීරුව මෙතනින් පළවෙනි තීරුව. ಗುಣ කරන්න ඕන. කොහොමද ಗುಣ වෙන්නේ? මොන බාන ಗುಣ වෙන හැටි? දෙවරක් 3 ධන 3 වරක් 1. හරිනේ? කොහොමද එන්නේ? දෙවරක් 3 ධන 3 වරක් 1. දෙවරක් 3 ධන 3 වරක් 1. හරිද? දෙවරක් 3 ධන 3 වරක් 1. ඊට පස්සේ y කියන සංරචකය ගන්න හැටි බලමු. මෙතන y කියන සංරචකය. y කොහෙද තියෙන්නේ? y තියෙන්නේ පළවෙනි පේලියේ දෙවෙනි තීරුවනේ. y ට අනුරූප පේලිය පළවෙනි පේලිය. එහෙමනම් මුලින් තියෙන න්‍යාසයේ පළවෙනි පේලියයි y ට අනුරූප තීරුව දෙවෙනි තීරුව. එහෙමනම් දෙවනුව තියෙන න්‍යාසයේ දෙවෙනි තීරුවයි ගුණ කරන්නේ. නේද? කොහොමද එන්නේ? දෙවරක් බිඳුව ධන 3 වරක් 2. දෙවරක් බිඳුව ධන 3 වරක් 2. එතනනේ. හරි. ඒක සමාන වෙනවා මෙන්න a ඍණ 1 b ධන 2. හරි. මේ බලන්න. මෙන්න. මෙතන කියන්න. දෙවරක් 3 6යි 3 වරක් 1 3යි. 6යි 3යි 9යි. දෙවරක් බිඳුව බිඳුවයි 3 වරක් 2 6යි බිඳුවයි 6යි 6යි. හරිනේ? හරි. සමානයි a ඍණ 1යි b ධන 2යි. හරි. දැන් ඔන්න න්‍යාස දෙකක් සමාන වෙලා තියෙනෝනේ. එතකොට න්‍යාස දෙක සමාන වුණාම මොකද්ද වෙන්නේ? එහි අනුරූප සංරචක සමාන වෙනවා. නේද? එහෙනම් දැන් බලන්නකො මෙයා. දැන් a ඍණ 1ට අනුරූප සංරචකය මොකද්ද? 9නේ. නේද? එහෙනම් අපිට සමාන කරන්න බොඩේ පෙන්නේ. සමාන කරන්න පුළුවන් a ඍණ 1 සමානයි 9ට. දෙපැත්තෙන් දෙපැත්තට එකක් එකතු කරා මේ සමානයි 9 ඍණ 1 ධන 1 a සමානයි 9යි 1යි 10යි. ඔන්න ඒ වලගේ හොයාගත්තා. a සමානයි කීයද? a සමානයි 10යි. එතකොට b වල අගය හොයාගන්න. දැන් b අඩංගු පදේ මෙතන b ධන 2නේ. නේ? එයාට අනුරූප සංරචකය මෙතන 6. b ධන 2 සමාන කරන්න පුළුවන් 6ට. b ධන 2 සමාන කරන්න පුළුවන් 6ට. එතන ධන 2 එහා පැත්තට දැව b සමානයි 6 ධන 2 ඍණ 2 6න් 2ක් අඩු කරාම 4යි. එහෙනම් b සමානයි කීයද? 4යි. හරි නේද? හරි. බලන්නකෝ පස්වෙනි ප්‍රශ්නේ. ඒ කොටස බලන්න. ඉලක්කම් දෙකකින් යුත් සංඛ්‍යාවක් එහි ඉලක්කම් වල එකතුව මෙන් 7 ගුණයක් වේ. හරිද? ඉලක්කම් දෙකකින් යුත් සංඛ්‍යාවක් නේද?
ඒ ඉලක්කම් දෙකේ එකතුව වගේ 7 ගුණයක් විශාලයි. ඒ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් දෙක වගේ 7 ගුණයක් විශාලයිලු. තවද දසස්ථානයේ ඉලක්කමෙන් එක ස්ථානයේ ඉලක්කම අඩු කළ විට දෙක වේ. මෙතන දසස්ථානයේ තියෙන ඉලක්කමෙන් එක ස්ථානයේ ඉලක්කම අඩු කරාම දෙකක් ලැබේ. සමගාමී සමීකරණ යුගලක් භාවිතයෙන් සංඛ්‍යාව සොයන්න. දැන් ඕකට අපි මෙන්න මෙහෙම ගන්න ඕන. අපි ගමු දසස්ථානයේ තියෙන ඉලක්කම x කියලා අරගමු. හරිද? දසස්ථානයේ ඉලක්කම x. එක ස්ථානයේ ඇති ඉලක්කම y. දසස්ථානයේ ඇති ඉලක්කම x, එක ස්ථානයේ ඇති ඉලක්කම y. එතකොට දැන් ඔයාලා කොහොමද දසස්ථානයේ x සහ එක ස්ථානයේ y තියෙන සංඛ්‍යාව කියන්නේ කොහොමද? කියන්න බලන්න. දසස්ථානයේ x සහ එක ස්ථානයේ y කියන සංඛ්‍යාව කොහොමද ලියන්නේ? මෙහෙමද? xy කියලාද ලියන්නේ? එතකොට xy කියලා ලිව්වොත් ඒකේ තේරුම තමයි x ගේ y ගේ ගුණිතය. නේ? x ගුණ කිරීම y කියන එකනේ xy කියන්නේ. දැන් ඔයාලට x ට එක ඉලක්කමකුයි y ට අගයකුයි මෙතන ගන්න ඕනේ. ඒ දෙක ගුණ කරලා එන අගයනේ xy කියන සංඛ්‍යාව පෙන්වන්නේ නැහැ. මේ විදියට ලිව්වම එතනින් සංඛ්‍යාව නෙවෙයි නිරූපණය වෙන්නේ. එතකොට දැන් එක ස්ථානයේ සහ දස ස්ථානයේ yx තියෙන සංඛ්‍යාව නිරූපණය කරන්නේ මෙහෙමයි. දැන් ඔයාලා පොඩ්ඩක් 6 වසර පන්තිය මතක් කරගන්නකෝ. දැන් මෙන්න මේ 6 වසර පන්තියේදී ඔයාලට මතකද මෙන්න මේ සංඛ්‍යාව නිරූපණය කරන්න කිව්වම ඔයාලා නිරූපණය කරපු විදිය. මෙන්න මේ තමයි එක ස්ථානය. හොඳයි. මෙයා දස ස්ථානය, මෙයා සිය ස්ථානය. හරිද? මේ සංඛ්‍යාව ඇත්තටම ගොඩ නැගෙන්නේ මෙහෙමයි. මේ දෙක තියෙන්නේ සිය ස්ථානේනේ. එහෙමනම් මේ දෙකේ අගය 100 ගුණ කිරීම 2. 100 ගුණ කිරීම 2 කීයද? 200යි. එතකොට මේ 3 තියෙන්නේ දස ස්ථානේ. මේ 3ෙන් නිරූපණය වන අගය 10 ගුණ කිරීම 3. 10 ගුණ කිරීම 3 කියන්නේ මොකද්ද? 30යි. 10 ගුණ කිරීම 3 කියන්නේ 30යි. 7 තියෙන්නේ එක ස්ථානේ එක් වරක් 7. එක් වරක් 7 කියන්නේ මොකද්ද? 7යි. අන්න එහෙමනම් 200යි 30යි 7යි එකතු වෙලා තමයි 237 එන්නේ. ඇත්තටම මෙන්න මේ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ මේ විදියට. නේද? මේකේ වටිනකම තමයි මේ විහිදුවා ලියලා තියෙන්නේ. 237. එතකොට ඔයාලා තේරුම් ගන්න දැන් ඔය විදියට දස ස්ථානයේ x සහ එක ස්ථානයේ y තියෙන සංඛ්‍යාව කොහොමද ලියාගන්නේ? දැන් දස ස්ථානයේ නම් x තියෙන්නේ ඒ x ගේ වටිනාකම කීයද? 10 ගුණ කිරීම x. ඒ කියන්නේ 10යි x. එක ස්ථානයේ නම් y තියෙන්නේ එයාගේ වටිනාකම එක් වරක් y. එක් වරක් y කියන්නේ y. අන්න බලන්න ළමයි දස ස්ථානයේ x එක ස්ථානයේ y තියෙන සංඛ්‍යාව ලියන්නේ මෙහෙමයි. කොහොමද ලියන්නේ? 10යි x ධන y. ඊට පස්සේ දැන් ඔයාලට x සහ y ට අගයන් ටික ආදේශ කළ x ට අගය 10න් ගුණ කරලා y ට අගය එකතු කරාම අදාළ සංඛ්‍යාව ලැබෙනවා. හරිද? එහෙනම් දැන් මේක කියන්නේ කොහොමද? දස ස්ථානයේ x සහ එක ස්ථානයේ y තියෙන සංඛ්‍යාව සමාන වෙනවලු මෙම ඉලක්කම් දෙකේ කී ගුණයටද? එම ඉලක්කම් දෙකේ එකතුවේ 7 ගුණයට. නේද? මේ ඉලක්කම් දෙකේ එකතුවේ 7 ගුණයට. මෙතන ඉලක්කම x, මෙතන ඉලක්කම y. ඒ ඉලක්කම් දෙක එකතු කරලා එන 7 ගුණයට. එතකොට මේ ඉලක්කම් දෙක එකතු කරාම x ධන y නේ. එයාගේ 7 ගුණයට. ඔන්න ඕක තමයි පළවෙනි සමීකරණය නේ. දැන් අපි සමීකරණය විසඳන්න පුළුවන් වෙන විදියට හදාගමු. 10යි x ධන y 7x ගෙන් ගුණ කරාම 7යි x 7 ධන y ගෙන් ගුණ කරාම ධන 7යි y. ඔක්කොම පද වම් පැත්තට ගේමු. 10යි x ධන 7යි x ඍණ 7යි x ධන y ධන 7යි y ඍණ 7යි y සමානයි බිඳුවයි. 10යි x ගෙන් 7යි x අඩු කරාම 3යි x. මෙතන y ධන 1යි ඍණ 7යි කියන්නේ ඍණ 6යි.
ඍණ 6යි y සමානයි 0යි. හරි. අපිට ඕන නම් මෙතන x උක්ත කරගන්න එහෙමත් පුළුවන් y ඇසුරෙන්. කමන්නේ ඔයාලා පුරුදු වෙලා තියෙන්න මෙහෙමනේ. ඔන්න ඔක පළවෙනි සමීකරණය කියලා අපි ලියා ගන්නවා. ඔක තමයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ දෙවෙනි සමීකරණයක් ගොඩනැගීම ඉතාමත් පහසුයි. දෙවෙනි සමීකරණය ගොඩනගා ගන්න වෙන්නේ මෙහෙම කියනවා. දස ස්ථානයේ ඉලක්කමෙන් එක ස්ථානයේ ඉලක්කම අඩු කළ විට දෙක ලැබේ. දස ස්ථානයේ ඉලක්කම x ගෙන් එක ස්ථානයේ ඉලක්කම y අඩු කළ විට දෙක ලැබේ. මෙන්න මේක තමයි දෙවෙනි සමීකරණය. හරි? ඔක තමයි දෙවෙනි සමීකරණය. දැන් සමීකරණ දෙකක් අපි ගොඩනගා ගත්තා. දැන් සංගුණක පරීක්ෂා කරලා මේ සමීකරණ දෙක විසඳන්න තමයි තියෙන්නේ. අන්න බලමු අපි මේ සමීකරණ දෙක විසඳන විදිය. දැන් අපිට ඕන නම් x ගේ සංගුණක සමාන කර ගන්න පුළුවන් y ගේ සංගුණක සමාන කරන්න පුළුවන්. මම x ගේ සංගුණක සමාන කරන්නම් 3 කරන්න පුළුවන් නේ දෙවෙනි සමීකරණේ. 1 3 කරන්න 3ෙන් ගුණ කරන්න ඕන හින්දා මම දෙවෙනි සමීකරණයම 3ෙන් ගුණ කරගෙන යනවා. x 3ෙන් ගුණ කරාම 3x. ඍණ y 3ෙන් ගුණ කරාම ඍණ 3y. 2 3ෙන් ගුණ කරාම 6යි. මේක අපි තුන්වෙනි සමීකරණය කියලා ලියාගමු. දැන් ඔයාලා බලන්න මේ තුන්වෙනි සමීකරණයයි පළවෙනි සමීකරණයයි y ගේ සංගුණක සමානයි ලකුණුත් සමානයි. එවනම් ඔයාලා දන්නවා අඩු කරන්න ඕන. මම තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. තුන්වෙනි සමීකරණේ වම් පැත්ත 3x ඍණ 3y අඩු කිරීම වරහණක් ඇතුලේ අඩු කරන්න පළවෙනි සමීකරණේ වම් පැත්ත 3x ඍණ 6y. ඒ වගේ දකුණු පැත්ත තුන්වෙනි සමීකරණේ දකුණු පැත්ත 6යි පළවෙනි සමීකරණේ දකුණු පැත්ත 0යි. මේ 3x ඍණ 3y. ඍණයි ධනයි ඍණ 3x ඍණයි ඍණයි ධන 6y. 6න් බිඳුවක් 6යි. මෙතන ධන 3x ඍණ 3x 0යි. ඍණ 3y ධන 6y. 6න් 3ත් 3යි. 6 ධන හින්දා 3 ධන 6යි. දෙපැත්ත 3ෙන් බෙදන්න 3ට 3 බෙදිලා y සමානයි 6 3ෙන් බෙදුවම 2යි කියලා එනවා. ඒ කියන්නේ ඔන්න එක ස්ථානයට එන්න ඕන ඉලක්කම 2යි. එක ස්ථානයට එන්න ඕන ඉලක්කම 2යි. ඊට පස්සේ දස ස්ථානයට එන්න ඕන ඉලක්කම ගන්න අපි y හියගේ එකට ආදේශ කර දෙකට ආදේශ කරමුනේ. y හියගේ දෙකට ආදේශ කරමු. දෙවෙනි සමීකරණය x ඍණ y සමානයි 2යි. x ඍණ y වලට 2යි සමානයි 2යි. x සමානයි 2යි ඍණ 2 ධන 2 x සමානයි 4යි. නේ? x සමානයි 4යි. කියන්නේ දස ස්ථානයේ එන ඉලක්කම 4යි. දැන් අපෙන් අහන්නේ සංඛ්‍යාව මොකක්ද කියලානේ. නේ? දස ස්ථානයේ 4 තියෙන එක ස්ථානයේ 2 තියෙන සංඛ්‍යාව මොකද්ද? ඒතර සංඛ්‍යාව අපි කොහොමද ලිව්වේ? 10යි x ධන y කියලා නේද? සංඛ්‍යාව අපි කොහොමද ලිව්වේ? 10යි x ධන y කියලා. මෙන්න බලන්න 10 ගුණ කිරීම x කියන්නේ 4යි ධන y කියන්නේ 2යි. 10 වරක් 4 40යි ධන 2යි 42යි. ආන්න බලන්න. මේ කවුරු ගැනද මේ කියලා තියෙන්නේ? 42 ගැන. බලන්නකෝ. 42 හදලා බලන්න පුළුවන් අපිට දැන් ඔය 42 4යි 2යි එකතු කරාම ලැබෙන අගය වගේ 7 ගුණයක්. 4යි 2යි 6යි 6 වගේ 7 ගුණයක්. ඒ වගේම දස ස්ථානයේ 4 එක ස්ථානයේ 2 අඩු කරාම 2ක් ලැබෙනවා. ඔන්න ඔය විදිහටයි අපි සංඛ්‍යාව ගන්න. දැන් මෙන්න මේ බලන්න පස්වෙනි ගානේ B කොටසේ පළවෙනි ගැටලුව මේ න්‍යාසයෙන් ಗುಣ කරලා එන අගය මෙයාගෙන් ಗುಣ කරලා එන අගයට සමාන නම් මෙතන තියෙන x ගේ අගය හොයන්න කියලානේ කියන්නේ. අපි බලමු මෙතන ගුණිතය අර්ථ දැක්වෙනවද කියලා. මෙයාගේ ඝණය කියන්න බලන්න. එක් වරක් 2නේ. පේලි 1යි තීරු 2යි. මෙයාගේ ඝණය කියන්න. දෙවාරයක් 1නේ. දෙවාරයක් 1නේ. ඔව්. හරි. මෙයාත් ඉතින් ඒ වගේනේ නේ. මෙයා එක් වරක් 2යි. මෙයා දෙවාරයක් 1යි. ಗುಣ කරන්න පුළුවන්ද? බලන්න ಗುಣ කරන්න පුළුවන් නම් මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕන. සමානයිනේ. නේ? මුලින් තියෙන න්‍යාසයේ තීරු ගණන
පසුව තියෙන න්‍යාසයේ පේලි ගානට සම වෙනවා 2යි 2යි. නේ? ಗುಣ වෙලා එන්න ඕන මොන වගේ න්‍යාසයක්ද? ಗುಣ වෙලා එන්න ඕන මොන වගේ න්‍යාසයක්ද? මුලින් තියෙන න්‍යාසයේ පේලි ගණනයි එයා ಗುಣ කරන පසු න්‍යාසයේ තීරු ගණනයි. මොන වගේ න්‍යාසයක් දෙන්නේ? එක් වරක් එක. ඒ කියන්නේ තනි ඉලක්කමක්. නේ? මොන වගේ න්‍යාසයක් දෙන්නේ? එක් වරක් එක. එක් වරක් එකේ න්‍යාසයක් එන්නේ. එක් වරක් එක. මෙතන පේලි ගාන එකයි, මෙතන තීරු ගාන එකයි. එක් වරක් එක න්‍යාසයක් එන්නේ. හරි. ඒ කියන්නේ එක සංරචකයයි තියෙන්නේ නේ. මෙන්න මෙයා. හරි. දැන් අපි බලමු මේ දෙක ಗುಣ කරන්නේ කොහොමද කියලා. මෙන්න ಗುಣ කරලා ගන්න හදන්නේ. පළවෙනි පේලියේ පළවෙනි තීරුවේනේ නේ. පේලිය ගන්නේ මෙයා පළවෙනි පේලිය, තීරුව ගන්නේ මෙයාගේ පළවෙනි තීරුව. කොහොමද දෙන්නේ? මේ දෙන කොහොමද ಗುಣ කරන්නේ? දෙවරක් 3 ධන එක්වරක් x. දෙවරක් 3 ධන එක්වරක් x. එච්චරයි. එච්චරයි. එහා පැත්තේ ඒත් ඒ වගේනේ නේද? විස්තර කරන්න දෙයක් නැහැ. ඍණ 3 වරක් බිඳුව ධන 4 වරක් 2යි. කොහොමද දෙන්නේ? ඍණ 3 වරක් බිඳුව ධන 4 වරක් 1යි. දැන් මෙන්න මෙතන සුළු කරගන්න පුළුවන් මෙහෙම. දෙවරක් 3 6යි. එක්වරක් x x. x ට 6ක් එකතු කරාම 6 ධන x. හරිද? මේක තනි අවයවයක්. 6 ධන x. එහා පැත්ත සුළු කරාම තනි ඉලක්කමකට ගන්න පුළුවන්. ඍණ 3 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 2 8යි. බිඳුවයි 8යි 8යි. බිඳුවයි 8යි 8යි. දැන් අපිට මේ දෙන්න සමාන කරන්න පුළුවන්. මේ දෙන්න සමාන කරන්න. 6 ධන x සමානයි 8. x සමානයි 8 ධන 6 ඍණ 6. x සමානයි 2යි. අන්න බලන්න. x වලගේ එනවා කීයද? x වලගේ 2යි කියලා එනවා. හරි. දැන් මෙන්න මේක සුළු කරන්න කියලා මේකේ අවසාන කොටස තියෙන්නේ 5 b කොටසේ දෙවෙනි ගානනේ. හරි. ඉස්සෙල්ලා අපි මෙන්න මේ න්‍යාසය 3ෙන් ಗುಣ කරගනිමු. 3 වරක් 4 වරක් 3 12යි 3 වරක් 2 6යි 3 වරක් 5 15යි 3 වරක් 3 9යි. සෑම සංරචකයක්ම ඇතුලේ තියෙන ಗುಣ කරනවා. මෙතන මෙහෙම කරන්න පුළුවන්. අඩු දෙකෙන් ಗುಣ කරලා අඩු කරන්න පුළුවන්. ඍණ දෙකෙන් ಗುಣ කරොත් එකතු කරන්න පුළුවන්. මම අර ක්‍රම දෙකටම තියරි පන්තියේදී හදලා තියෙනවා. 11 වසර පන්තියට. හරිද? දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි. හරිනේ? ඊට පස්සේ අඩු කරනවා. අනුරූප සංරචක අඩු කරන්නේ. 12ට අනුරූපයි 2, 12න් 2ක් 10යි. 6ට අනුරූපයි 4, 6න් 4ක් 2යි. 15ට අනුරූපයි 6, 15න් 6ක් 9යි. 9ට අනුරූපයි 8, 9න් 8ක් 1යි. හරි. තේරුණාද? හරිද? හරි. දැන් 6 වෙනි ප්‍රශ්නේ දිහා බලන්න. A නම් භාජනයක ධාරිතාව B නම් භාජනයේ ධාරිතාව මෙන් දෙගුණයකට වඩා ලීටර් 1කින් වැඩි. සම්පූර්ණයෙන් පිර වූ A භාජනයෙන් 4 වතාවක් හා B භාජනයෙන් 5 වතාවක් ජලය වත් කළ විට කුඩා ලීටර් 30ක ටැංකියක් සම්පූර්ණයෙන් පිරී යයි. මේකේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ A භාජනයේ ධාරිතාව ලීටර් x B භාජනයේ ධාරිතාව ලීටර් y කියලා අරගෙන සමීකරණ යුගලක් ගොඩනගන්න තමයි පළවෙනි ප්‍රශ්නේ කියන්නේ. මේ බලන්න A හි ධාරිතාව A භාජනයේ ධාරිතාව ලීටර් x. හොඳයි මේ ලීටර් වලින්. B භාජනයේ ධාරිතාව ලීටර් y. හරි? ලීටර් y. දැන් අපි පළවෙනි සමීකරණය ගොඩනගා ගන්න මෙහෙමයි. බලන්න A භාජනයේ ධාරිතාව. A භාජනයේ ධාරිතාව කියන්නේ x. B භාජනයේ ධාරිතාවේ දෙගුණයට වඩා. ඒතර B භාජනයේ ධාරිතාව y නේ. y ගේ දෙගුණය. දෙක ගුණ කිරීම y 2y. ඊටත් වඩා එකකින් වැඩි. ඒ කියන්නේ A භාජනයේ ධාරිතාව x B භාජනයේ ධාරිතාවේ දෙගුණය y ගේ දෙගුණය 2y ට වඩා එකකින් වැඩි නේද? මෙන්න මේක තමයි පළවෙනි සමීකරණය. මේක දැන් මෙතන මෙහෙම හොයන්න තියෙන පදයක් උක්ත වෙලා එන එක ගොඩාක් වාසි
සමීකරණ විසඳද්දී. ඒක නිසා මේ y පදේ මෙහාට ගේන්න ඕනේ නැහැ. මේ විදිහට තියාගනිමු. හරිද? මේ පළවෙනි කොටසට උත්තරේ. ඊළඟට තව මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. A භාජනයෙන් 4 වතාවක් සහ B භාජනයෙන් 5 වතාවක් ජලය වත් කළ පසු ලීටර් 30ක කුඩා ටැංකියක් සම්පූර්ණයෙන් පිරේ. ඒ කියන්නේ A භාජනයේ ධාරිතාව වගේ 4 ගුණයක් සහ B භාජනයේ ධාරිතාවේ 5 ගුණය ලීටර් 30යි කියලා කියන්නේ. හරි. ඔයාලා කියන්න බලන්න දැන් කල්පනා කරලා බලන්න දැන් A භාජනයෙන් 4 වතාවක්. දැන් A භාජනයේ ලීටර් සම්පූර්ණ පිරෙවුවම x ප්‍රමාණයක් අවු වෙනවනේ. ඕකෙන් 4ක් දානවා කියන්නේ x වගේ 4 ගුණයක්. 4යි x ප්‍රමාණයක් වැටෙනවා. A භාජනයෙන් 4 වතාවක් ජලය දැම්මම 4යි x ප්‍රමාණයක් ටැංකිය පිරෙනවා. නේද? ලීටර් 4යි x ප්‍රමාණයකින් ටැංකිය පිරෙනවා. B භාජනයෙන් 5 වතාවක් ජලය අර ටැංකියට වත් කරනවා. එතන B භාජනයේ සම්පූර්ණ පිරෙන ලද B භාජනයේ ධාරිතාව ලීටර් y නේ. මේකෙන් 5 වතාවක් කියන්නේ y වගේ 5 ගුණයක්. y වගේ 5 ගුණයක් 5යි y. එමනම් මෙන්න මේ ප්‍රමාණයන්ගෙන් ලීටර් 30ක ටැංකියක් පිරෙනවා. එමනම් මේක 30ට සමාන කරන්න පුළුවන්. මේක දෙවෙනි සමීකරණය. දැන් මම මේක සංගුණක පරීක්ෂා කරලා සංගුණක සමානයව බලලා එයා නැති කරන්න සුළු කිරීමක් කරගන්නේ නැහැ. දැන් ඔයාලට පේනෝනේ x සමානයි 2y ධන 1යි කියලා තියෙනවනේ. ඒ කියන්නේ මෙතන පේනවා ඇති x ගේ අගය y ඇසුරෙන් උක්ත වෙලා තියෙනෝනේ. x ගේ අගය y ඇසුරෙන් උක්ත වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ දෙවෙනි සමීකරණයේ x තියෙන තැනට මේ y ඇසුරෙන් උක්ත වූ අගය ආදේශ කරන්න. ඊට පස්සේ y ගේ සරල සමීකරණයක් වෙනෝනේ. මේ බලන්න. x අගය 2ට ආදේශය. නේද? x අගය 2ට ආදේශය. මේ බලන්න 4යි x. x වෙනුවට ආදේශ කරන්න පුළුවන් 2y ධන 1. x වෙනුවට 2y ධන 1. ධන 5y සමානයි 30යි. හරි? දැන් බලන්න 4 2y ගෙන් ගුණ කරාම 8y. 4 වරක් 2 8යි. 4 ධන 1කින් ගුණ කරාම ධන 4යි. ධන 5y සමානයි 30යි. දැන් අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. දැන් අපි මෙහෙම කරමු. y පද සුළු කරමු. ධන 8y ධන 5y ධන 13y. ධන 4 සමානයි 30යි. දැන් මේක y ගේ සරල සමීකරණයක්. y ගේ අගය මෙතනින් ගන්න පුළුවන්. 13y සමානයි 30යි ධන 4 ඍණ 4. 13y සමානයි 30න් 4ක් අඩු කරාම 26යි. දෙපස 13න් බෙදන්න. y 13න් ගුණ වෙලා 13යි y හැදිච්ච හින්දා. එහෙමනම් y සමානයි 2යි. නේද? එහෙමනම් B භාජනයේ ධාරිතාව ලීටර් 2යි. B භාජනයේට ලීටර් 2ක් ධාරිතාවක් තියෙනවා. B භාජනයේ ධාරිතාව ලීටර් 2යි. ඊට පස්සේ අපි x ගේ අගය හොයා ගන්න ඕනනේ. x ගේ අගය හොයා ගන්න පුළුවන් අපිට මෙහෙම. දැන් y හි අගය අර සමීකරණ දෙකෙන් එකකට ආදේශ කරනවා. අපි පළවෙනි සමීකරණයට ආදේශ කරමු. පළවෙනි සමීකරණය x සමානයි 2y ධන 1 කියලානේ තියෙන්නේ නේද? අපි y වලට 2 ආදේශ කරමු. x සමානයි 2 ගුණ කිරීම y 2යි ධන 1යි. එතකොට x සමානයි 2 වරක් 2 4යි ධන 1යි. එතකොට x සමානයි 4යි 1යි 5යි. එහෙමනම් a හි ධාරිතාව ලීටර් 5යි. a හි ධාරිතාව ලීටර් 5යි. b හි ධාරිතාව ලීටර් 2යි. නේ? a හි ධාරිතාව ලීටර් 5යි. a භාජනයේ ධාරිතාව. b භාජනයේ ධාරිතාව ලීටර් 2යි. හරි. අපි ඔය ඊළඟ ප්‍රශ්නෙත් ඔය එක්කම විසඳමු. මේක දෙවෙනි කොටස තමයි මේකේ විසඳීම. මේක දෙවෙනි කොටස විසඳීම. හරිද? හරි. ඒකේ තුන්වෙනි කොටස බලන්න. A භාජනයෙන් දෙවාරයක් හා B භාජනයෙන් T වාරයක් ජලය වත් කළ විට ඉහත ටැංකිය උතුරා නොයයි. T අඩංගු අසමානතාවයක් ගොඩනගන්න. එය විසඳීමෙන් B භාජනයෙන් ටැංකියට දැමූ උපරිම වාර ගණන සොයන්න කියලා කියනවා.
B භාජනයෙන් ටැංකියට දැම උපරිම වාර ගණන සොයන්න කියලා කියනවා. දැන් T ට එන උපරිම අගය හොයන්න කියලා කියන්නේ. හරි. අපි බලන්න. දැන් අර භාජන වලින් මේ ආකාරයට ජලය වක් කරනවා. හරිද? ඒ භාජනයෙන් දෙවාරයක්. ඒ භාජනයෙන් දෙවාරයක්. එතකොට ඒ භාජනයෙන් දෙවාරයක් කියන්නේ මොකද්ද? දැන් ඒ භාජනයේ ධාරිතාව ලීටර් 10යිනේ. ඒකෙන් දෙකක් දානවා කියන්නේ එතන ලීටර් කීයද? ලීටර් 10යි. පස් වරක් දෙක අපිට ඕන 5 වරක් දෙක කියලා කියන්න පුළුවන්. ලීටර් නොසලකා හැරෙනවද? අර ටැංකියේ ධාරිතාවත් ලීටර් හින්දා. එතන 5 වරක් 10යි ඒ භාජනයෙන් ටැංකියට දමන ධාරිතාව. ඊට පස්සේ B භාජනයෙන් T වාරයක් නේද? එතකොට B භාජනයේ ධාරිතාව ලීටර් 2යිනේ. ඒකෙන් T වාරයක්. අන්න ලීටර් 2ඒව T වාරයක්. එහෙමනම් ලීටර් 2 ඒව T වාරයක තියෙන ලීටර් ප්‍රමාණය හොයන්න 2T ගෙන් ගුණ කරනවා. මේක දමන්නේ ඔය ලීටර් 30ක් තියෙන භාජනයට. ඒ අතර තමයි අසමානතාවය ගොඩනගන්න තියෙන්නේ. 10 2යි T. මෙන්න මේකේ අපි අසමානතාවය ගොඩනගන හැටි බලමු. දැන් මෙතන කියනවා මේ ජල පරිමාව ඔය ලීටර් 30 භාජනයට දැම්මට පස්සේ දැන් මේක තමයි අපි වත් කරන ජල පරිමාව නේ. පුරවන ජල පරිමාව. ඒ භාජනයෙන් දෙවතාවක් ඒ කියන්නේ ලීටර් 10ක් B භාජනයෙන් T වතාවක් එවනම් ලීටර් 2යි T ප්‍රමාණයක් දෑවහම 30 ලීටරේ ටැංකිය පිරීම සම්බන්ධයෙන් තමයි අසමානතාවය ගොඩනගන්නේ. මේකේ කියනවා එහෙම ජලය දැම්මට පස්සේ උතුරා නොයයි කියලා. දැන් මේක උතුරා යනව නම් මොකද්ද වෙන්නේ? උතුරා යන්න නම් අනිවාර්යෙන්ම භාජනයේ ධාරිතාවට වඩා භාජනයේ උතුරා යන්න නම් මම හැම පැත්තක්ම විස්තර කරන්නම්කෝ. මේක උතුරා යන්නේ මොනව වුණොත්ද? භාජනයේ ධාරිතාවට වඩා අපි වක්කන්න ජල ධාරිතාව වැඩි වුණොත් උතුරා යනවා. හරිද? උතුරා නොයන්නේ මොන අවස්ථාවේද? උතුරා නොයන්නේ භාජනයේ ධාරිතාවට වඩා අපි වත් කරන ජල ධාරිතාව අඩු නම් උතුරලා යන්නේ නැහැ. පිටාර මට්ටමට පල්ලෙහින් තමයි මේ පරිමාව දෑවම භාජනයේ ජලය තියෙන්නේ. ඒ කියන්නේ භාජනයේ ධාරිතාව ලීටර් 30ට වඩා අපි වත් කරන ජල ප්‍රමාණය අඩුයි. මේ අගය අඩුයි ලීටර් 30ට වඩා. එතකොට උතුරා යන්නේ නැහැ. ඒ කියන්නේ පිටාර මට්ටමට පල්ලෙහින් තමයි ජල මට්ටම තියෙන්නේ. දැන් මෙහෙම වුණොත් දැන් මේ ධාරිතාව අර භාජනයට දැම්මට පස්සේ පිටාර මට්ටමට ජලය ළඟා වුණොත් කට කපලා භාජනයේ ජලය පිරෙනවා. එහෙම වෙන්නේ මොන වගේ අවස්ථාවකද? එහෙම වෙන්නේ මේ භාජනයේ ධාරිතාව අපි වත් කරන ධාරිතාවට සමාන වුණාම. භාජනයේ ධාරිතාව භාජනයේ පරිමාව අපි වත් කරන ජල පරිමාවට සමාන වුණාම ජලය පිටාර මට්ටමේ තියෙනවා. පිටාර මට්ටමේ තිබුණත් අපි කියන්නේ උතුරා ගියේ නැහැ කියලා. එhmenan මේ දෙක සමාන වෙන අවස්ථාවක් ගන්න පුළුවන්. නේද? එhmenan උතුරා නොයයි කියන එක ආකාර දෙකකට තර්ක කරන්න පුළුවන්. පිටාර මට්ටමට ජලය පිරුණත් උතුරා නොයයි කියන්නේ. එහෙම වෙන්නේ වත් කරන ජල පරිමාව භාජනයේ පරිමාවට සමාන වුණාම පිටාර මට්ටමට පල්ලෙහින් ජල මට්ටම නතර වුණොත් මේ පරිමාවේදී එහෙම වෙන්නේ භාජනයේ පරිමාවට වඩා වත් කරන ජල පරිමාව අඩු වුණාම. එhmenan මෙයා අඩු හෝ සමාන කියන අවස්ථාව ගන්න පුළුවන්. එහෙම තමයි අසමානතාවය ගොඩ නැගෙන්නේ. දැන් අපි මේ අසමානතාවය විසඳලා T කියන්නේ B භාජනයෙන් ජලය වත් කරන වාර ගණන ඒ සඳහා එන උපරිමාගය T ට ගන්න පුළුවන් උපරිමාගය කීයද කියලා තමයි අපෙන් අහන්නේ නේද? හරි අපි බලමු මේ කොහොමද ගන්න කියලා. මේක විසඳමු. දෙපැත්තෙන් 10ක් අඩු කරන්න ඕන. නේද? දෙපසින් අඩු කරා කියලා අසමානතා ලකුණ වෙනස් වෙන්නේ නැහැ. 20යි. ධන දෙකෙන් බෙදන්න ඕන. ධනාගයකින් බෙදුවා කියලා අසමානතා ලකුණ වෙනස් වෙන්නේ නැහැ. ධනාගයකින් බෙදුවා කියලා. ඍණාගයකින් බෙදුවොත් අසමානතා ලකුණ වෙනස් වෙනවා. ඒ කියන්නේ T කියන්නේ B භාජනයෙන් වත් කරන ලද වාර ගණන
10 හෝ 10ට වඩා අඩු වෙන්න ඕන. මෙතන t වලට අනිවාර්යයෙන්ම ධන නිකිලයක්ම එන්න ඕනනේ. වාර ගණන දශම ගණන් භාග ගණන් වලින් තියෙන්න බෑනේ. එවනම් t ගයගේ 10 හෝ 10ට වඩා අඩුයි. එතකොට මෙතන උපරිම අගය මොකද්ද? උපරිම අගය 10යි. 10 හෝ 10ට වඩා අඩුයි. 10 ගන්නක් පුළුවන් නේ t ට. ඒතර උපරිම අගය වෙන්නේ 10. දැන් මේක සංඛ්‍යා රේඛාවක නිරූපණය කරොත් මෙහෙම නෙන්නේ t ට එන්නේ 10 හෝ 10ට වඩා අඩුයි. හරි නේද? 10 හෝ 10ට වඩා අඩුයි. මේ කියන්නේ නිකිල අගයන් විතරයි මෙතන අපිට ගන්න පුළුවන්. වාර ගණන දශම ගණන් භාග ගණන් එන්න බෑ. නම් මේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට විසඳුම දෙන්නේ. දැන් අපි මේ සමගාමී සමීකරණ හා න්‍යාසවල සාකච්ඡා කරන අවසාන ගැටලුව ඔයාලට මේ ඊට අමතරව ඔය ටියුට් එකේ ගැටලු 4-5ක් දමලා ඇති. දැන් කොහොමත් ඔයාලා මේවා විසඳලා තමයි මේක බලාගන්නේ. මේ ඔක්කොම විසඳන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට විභාග ගැටලුව විසඳන්න පුළුවන්. ඊට පස්සේ මම පළාත් සභා පේපර්ස් ටිකක් දීලා ඇති. ඒ පළාත් සභා පේපර්ස් වලත් මේ ගැටලු ටික විසඳන්න. ඊටසේ ඔයාලට විභාගයට එන ගැටලුව සාර්ථකව විසඳන්න පුළුවන්. විභාගයට එන ගැටලුව මොන තේමාවෙන් එයිද කියලා එහෙම කියන්න බෑ. ඕනම තේමාවකින් හදන්න පුළුවන්. මේක ඔයාලා ගන්න ඕන. දැන් බලන්න අවසාන ප්‍රශ්නය. A හා B අතර ගමන් කරන යතුරු පැදියක් ගමනේ පළමු කොටස පැයට කිලෝමීටර් 30ක වේගයෙන්ද ඉතිරි කොටස පැයට කිලෝමීටර් 20ක වේගයෙන්ද ගමන් කරයි. ඒතර A හා B අතර වේග දෙකකින් පළමු කොටස පැයට කිලෝමීටර් 30ක වේගයෙන් දෙවන කොටස පැයට කිලෝමීටර් 20ක වේගයෙන්. එවිට ඔහුට ගමනට ගතවන කාලය පැය 4යි. එහෙම ගියාම යාගේ ගමනට පැය 4ක කාලයක් ගත වෙනවා. ඊට පස්සේ මේ ගැටලුවේ මෙහෙම කියනවා A හා B අතර පාපැදිකරුවෙක් එකම පැයට කිලෝමීටර් 20ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. එහිදී ගමනට ගතවන කාලය පැය 5යි. ඒ කියන්නේ ඒකාකාර වේගයෙන් ගමන් කරනවා යතුරු පැදිකරුවෙක්. එහිදී ගමනට ගතවන කාලය පැය 5යි. මේකේ ප්‍රශ්නේ විදියට අහන්නේ යතුරු පැදිකරු. අර ඉස්සෙල්ලා කිව්වේ යතුරු පැදිකරු පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන දුර සොයන්න. දැන් ඔන්න අපි විචල්්‍ය ගනිමු මෙහෙම යතුරු පැදිකරු මේ අර ගමනේ කොටස් දෙකක් ආකාර දෙකකට කරනවනේ. හරිය? මෙහෙම ගනිමු. මෙන්න A හා B අතර දුර. මේ A මේ B. හරිද? මෙන්න මේ AB දුර වේග දෙකකින් ගමන් කරන මේ යතුරු පැදිකරු. හරිද? අපි හිතමු මෙතන C කියලා දමා ගමු. අපි හිතමු පැයට ඉස්සෙල්ලා පැයට කිලෝමීටර් 30ක වේගෙන් යනෝනේ. පැයට කිලෝමීටර් 30කින් වේගෙන් යනවා. අපි හිතමු පැයට කිලෝමීටර් 30ක වේගෙන් යන දුර කිලෝමීටර් x කියලා. කිලෝමීටර් x කියලා දුරක් තමයි පැයට කිලෝමීටර් 30ක වේගෙන් යන්නේ. ඔන්න ඔය x වල අගය තමයි අපෙන් අහන්නේ. ඊට පස්සේ ඊළඟට කියනවා ඊළඟ කොටස යන්නේ පැයට කිලෝමීටර් 20ක වේගෙන්. පැයට කිලෝමීටර් 20ක වේගෙන්. ඒ ගමන් කරන දුර අපි y කියලා හිතමු. ඔය යතුරු පැදිකරු. ඊට පස්සේ පාපැදිකරු AB දුර ගමන් කරන්නේ එකම ඒකාකාර වේගයකින් පැයට කිලෝමීටර් 20ක වේගයකින්. නේ? ඒතර කොච්චර දුරක්ද මේ යතුරු පැදිකරු ගමන් කරන්නේ? x හා y ඇසුරෙන් කොච්චර දුරක්ද? x එකතු කිරීම y කියලා දුරක් නේ. x එකතු කිරීම y කියලා දුරක් තමයි යතුරු පැදිකරු ගමන් කරන්නේ. x එකතු කිරීම y කියලා දුරක්. නේද? මේ AB කියන්නේ x ධන y දුරක් නේ. හරි. දැන් ඔන්න මේක මේ පාපැදිකරුනේ. මේ පාපැදිකරු මේ යතුරු පැදිකරුගේ ගමනේ විස්තරේ මේ පාපැදිකරුගේ ගමනේ විස්තරේ තමයි මේ දෙක තියෙන්නේ. දැන් යතුරු පැදිකරුට ගමනට ගතවන කාලය පැය 4යි කියලා කියනවනේ. යතුරු පැදිකරුට ගමනට ගතවන කාලය පැය 4යි කියලා තියෙනවා. එhmenan අන්න ඒකට අපි සමීකරණයක් ලියා ගනිමු. A ගේ ළඟ ඉඳලා C ළඟට යන්නත් C ගේ ළඟ ඉඳලා B ළඟට යන්නත් ගත වෙච්ච මුළු කාලය පැය 4යි කියලා තියෙනවා. අපිට ඒකට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා ඇති මෙන්න මෙහෙම චලිත සමීකරණයක් තියෙනවා.
වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. මේක ඔයාලා කල්පනා කරලා කාලය උක්ත කරොත් කාලය සමානයි දුර බෙදීම වේගය වෙනවා. හරිද? තේරුම් ගන්න කාලය සමානයි දුර බෙදීම වේගය වෙනවා. දැන් කාලය සඳහා තමයි දැන් අපි මේ සමීකරණය ගොඩනගන්නේ. දැන් මේ යතුරු පැදිකරුට ගමනට ගත වූ මුළු කාලය සඳහා සමීකරණයක් ලියන්න හදන්නේ. යතුරු පැදිකරු වේග දෙකකින් යන්නේ. ඔයාලා කියන්න බලන්න ඒගේ ළඟ ඉඳලා සීට යන්න ගත වෙච්ච පැය ගාන කීයද? මෙතන පැය වලින් එන්නේ. ඒගේ ළඟ ඉඳලා සීට යන්න ගත වෙච්ච පැය ගාන කීයද? ඔව් දුර බෙදන්න ඕන වේගෙන්. ඒ ළඟ ඉඳලා සීට තියෙන දුර අපි x කියලා අරගෙන තියෙනවා. ඒ x කියන දුර යන්නේ පැයට කිලෝමීටර් 30ක වේගෙන්. එමනම් 30යි කියලා එනවා. මේක පැය වලින් එන්නේ. මෙතනත් කිලෝමීටර්, මෙතන kmh ඍණ 1 කිලෝමීටරට කිලෝමීටර් බෙදලා ගිහිල්ලා h උඩට එනවා. එතන මේක පැය ගාණක් වෙනවා. හොඳේ. මම කියන්නේ මේක පැය ගාණක්. ඒ ළඟ ඉඳලා සීට යන්න ගතවන පැය ගාණ තමයි යතුරු පැදිකරුට. සීගේ ළඟ ඉඳලා බීට යන්න ඔහු වෙන වේගයකින් පැයට කිලෝමීටර් 20ක වේගයෙන් y කියලා කිලෝමීටර් ප්‍රමාණයක් තමයි යන්නේ. එhmenan කාලය සමානයි දුර බෙදීම වේගයට අනුව cb දුර කිලෝමීටර් y එම දුර යන වේගය කිලෝමීටර් 20යි. එතකොට මෙන්න මේ මුළු කාලය තමයි කියන්නේ පැය 4යි කියලා. පැය 4යි කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපිට පුළුවන් මේකේ මේ මෙන්න මේ වීජීය භාගවල මේ හරයන් දෙන්න නැති කරගන්න. 30යි 20යි කුඩා පොදු ගුණාකාරයේ 60නේ. ඒක නිසා මම මේ සමීකරණයේ පද තුනම 60න් ගුණ කර ගන්නවා. හරිය? 30ට 30 එකයි 60ට 30 2යි. දෙක ගුණ කිරීම x කියන්නේ 2x කියලා එනවා. හරිද? ධන 30ට 20ට 20 එකයි 30ට 20 3යිනේ. 3 ගුණ කිරීම y 3y කියලා එනවා. මෙතන 4 වරක් 60 240යි. අපි මේකට පළවෙනි සමීකරණය කියලා දාමු. මේ තමයි යතුරු පැදිකරුගේ චලිත කාලය සඳහා ගොඩනගපු xy අඩංගු සමීකරණය. ඊට පස්සේ පාපැදිකරු එකම වේගයකින් තමයි x ධන y දුර යන්නේ. එhmenan පාපැදිකරු සඳහා සමීකරණයක් ගොඩනගමු. දුර බෙදන්න ඕන වේගයෙන්. කාලය සමානයි දුර බෙදීම වේගය. එතකොට දුර x හා y ඇසුරෙන් ගත්තම x ධන y. හරිය? ඒක පැයට කිලෝමීටර් 20ක වේගෙන් යන්නේ. ඒ සඳහා ගමනට ගතවන කාලය පැය 5යි කියලා තියෙනවා. එනවා x ධන y බෙදීම 20 සමානයි 5යි. මේකෙත් අපිට 20 අයින් කරගන්න පුළුවන්. හරයේ තියෙන දෙපස 20ෙන් ගුණ කරාම. මේ ආකාරයට සුළු වෙලා එක x ධන y ගෙන් ගුණ කරාට වෙනසක් නැහැ. x ධන y කියලා එනවා 5 වරක් 20 100යි. ඒක දෙවෙනි සමීකරණය. ඔන්න සමීකරණ දෙකක් ගොඩනගා ගත්තා. x කියලා අපි ගත්තේ යතුරු පැදිකරු පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන දුර. y කියලා ගත්තේ ඔහු පැයට කිලෝමීටර් 20ක වේගයෙන් ගමන් කරන දුර. නේද? හරි. දැන් ඔයාලා බලන්න දැන් කාගේවත් සංගුණක සමාන නැහනේ. දැන් මෙතන x ගේ සංගුණකය 2. මෙතන x ගේ සංගුණකය 1. 1 2 කරගන්න පුළුවන් 2 එකෙන් මේ දෙවෙනි සමීකරණ දෙකෙන් ගුණ කරලා. මම දෙවෙනි සමීකරණයම දෙකෙන් ගුණ කරගන්නවා x ගේ සංගුණක සමාන කරගන්න. බලන්න x දෙකෙන් ගුණ කරාම 2x y දෙකෙන් ගුණ කරාම 2y 100 දෙකෙන් ගුණ කරාම 200යි. ඒක තුන්වෙනි සමීකරණය. බලන්න දැන් තුන්වෙනි සමීකරණය සහ පළවෙනි සමීකරණයේ x ගේ සංගුණක සමානයිනේ. x ගේ සංගුණක සමානයි. ලකුණෙනුත් සමානයි. නැති වෙන්න නම් අඩු කරන්න ඕන නේද? මම පළවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. පළවෙනි සමීකරණයෙන් තුන්වෙනි එක. තුනෙන් එක අඩු කරත් කමක් නැහැ. පළවෙනි සමීකරණයේ වම් පැත්තේ එන්නේ 2x ධන 3y. අඩු කිරීම තුන්වෙනි සමීකරණයේ වම් පැත්තේ එන්නේ 2x ධන 2y. සමානයි දකුණු පැත්ත. පළවෙනි සමීකරණයේ දකුණු පැත්ත 240යි. දෙවෙනි සමීකරණයේ දකුණු පැත්ත 200යි. 200යි. මෙන්න බලන්න 2x ධන 3y වරහන් ඉවත් කරන ඍණයි මෙතන ධනයි ඍණ 2x
ඍණයි මෙතන ධනයි ඍණ 2යි y. එහා පැත්ත සුළු කරාම එනෝ 240න් 200ක් අඩු කරාම 40යි කියලා. ධන 2x ඍණ 2x කියන්නේ බිඳුවයි. ධන 3y ඍණ 2y කියන්නේ ධන 1y 40යි. මේ කිලෝමීටර් වලින් එන්නේ. y කියන්නේ කිලෝමීටර් 40යි. y කියන්නේ කිලෝමීටර් 40යි. ඊළඟට අපි x ගේ අගය හොයා ගන්න ඕනනේ. දැන් අපි x ගේ අගය හොයා ගන්න ඕන. x ගේ අගය හොයා ගන්න අපි ගොඩනගාගත්ත සමීකරණ දෙකෙන් එකකට ආදේශ කරමු. අපි ඕනනම් මේ දෙවෙනි සමීකරණයට ආදේශ කරමු. x අගය දෙකට ආදේශය. x අගය දෙකට ආදේශය. x අගය දෙකට. x ධන y සමානයි 100යි නේ. x ධන y සමානයි 100යි. එතන y වලට 40. x ධන 40 සමානයි 100යි. x සමානයි 100 ධන 40 ඍණ 40. x සමානයි 100න් 40ක් 60. ඒවා කිලෝමීටර් වලින් එන්නේ. එහෙමනම් ලියන්න යතුරු පැදිකරු පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන දුර කිලෝමීටර් 60යි. ඒකනේ අහන ප්‍රශ්නේ. යතුරු පැදිකරු පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන දුර කිලෝමීටර් 60යි. ඒක තමයි ඒකේ ඒ කොටසට උත්තරය. හරි. 7 B කොටස බලන්න. මෙන්න මේ න්‍යාස දෙක ගුණ කරන්න තියෙනවා. අපි හිතමු මේක AB කියලා. මම මේ පැහැදිලි කරලා දෙන්න ඕනේ හින්දා හොඳේ. නැත්නම් ඔයාලා AB කියලා ලියා ගන්න ඕනේ නැහැ. දැන් මේ දෙක ಗುಣ වෙනවද කියලා බලමු. මේ න්‍යාස දෙකේ අපි පොඩ්ඩක් ඝණයන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමුනේ. ಗುಣ වෙනවද කියලා බලන්න පුළුවන් ඝණයන් දිහා බැලුවම. මෙයාගේ ඝණය පේලි 2යි 2 වාරයක් තීරු 1යි 2යි 3යි. හරිද? මෙයාගේ ඝණය පේලි 1යි 2යි 3යි තීරු 1යි. අන්න බලන්නකෝ. මෙන්න මෙතන තියෙන මේ A න්‍යාසයේ තීරු ගණන B න්‍යාසයේ පේලි ගානට සමානයි. මේ ළඟ ඉන්න දෙන මේ ඝණයන් ලිව්වම මේ ළඟින් ඉන්න දෙන සමාන වෙන්න ඕන. එහෙමනම් ඔන්න ಗುಣ කරන්න පුළුවන් න්‍යාස දෙකක්. ಗುಣ කරලා එන්නේ කවර ඝණයෙන් යුත් න්‍යාසයක්ද? ಗುಣ කරලා එන්න ඕන A න්‍යාසයේ පේලි ගාන වාරයක් B න්‍යාසයේ තීරු තියෙන. මෙන්න මේ දෙන්නාගේ ගුණිතය ඝණය වශයෙන් එන න්‍යාසයක් තමයි එන්න ඕන. ඒ කියන්නේ දෙවරක් එකේ න්‍යාසයක්. එතන එන්න ඕන දෙවරක් එකේ න්‍යාසයක්. ඒ කියන්නේ පේලි 2යි තීරු 1ක් තියෙන න්‍යාසයක්. නේ පේලි 2යි තීරු 1ක් තියෙන න්‍යාසයක් මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ න්‍යාසයක් තමයි එන්න ඕන. බලන්න දැන් මේ න්‍යාසය අපි ගන්න විදිය බලමු. නේ මේ න්‍යාසය ගන්න විදිය. දැන් මේ x තියෙන්නේ පළවෙනි පේලියේ පළවෙනි තීරුවේනේ. එහෙමනම් x ට අනුරූප පේලිය a ගෙන් අරගෙන x ට අනුරූප තීරුව b ගෙන් අරගෙන ಗುಣ කරාම තමයි x කියන සංරචකය එන්නේ. කොහොමද එන්නේ? මොන බලන්නේ හැටි බලන්න. දෙවරක් එක ධන එක් වරක් දෙක ධන තුන් වරක් තුන. එහෙම නේද එන්නේ? මොන බලන්න. දෙවරක් එක ධන එක් වරක් දෙක ධන තුන් වරක් තුන. දෙවරක් එක එක් වරක් දෙක තුන් වරක් තුන. ඔක සුළු කරාට පස්සේ තමයි x කියන සංරචකය ගන්න පුළුවන්. ඊට පස්සේ y කියන කෙනා කොහොමද එන්නේ? y කියන්නේ පළවෙනි පේලියේ පළවෙනි තීරුවේ තියෙන සංරචකයනේ. එහෙමනම් a ගේ පළවෙනි පේලියයි b ගේ පළවෙනි තීරුවයි. ඒක කොහොමත් එක තීරුවයි තියෙන්නේ. ಗುಣ කරාට පස්සේ තමයි y ට එන අගය එන්නේ. කොහොමද එන්නේ? එක් වරක් එක එක් වරක් එක ධන දෙවරක් දෙක ධන එක් වරක් තුන. එක් වරක් එක දෙවරක් දෙක එක් වරක් තුන. හරි. මෙන්න මෙතනින් මම පිළිතුරු ලබා ගන්නම්. එක් වරක් දෙක දෙකයි ධන එක් වරක් දෙක ධන දෙකයි ධන තුන් වරක් ධන තුන ධන 9යි. දෙකයි දෙකයි 4යි 4ට 9ක් එකතු කරාම 13යි. දෙන්නේ 13යි. ධන 1 ධන 1කින් ගුණ කරාම 1යි. ධන 2 ධන 2කින් ගුණ කරාම ධන 4යි. ධන 1 වරක් 3 3යි. 1යි 4යි 5යි 5ට 3ක් එකතු කරාට පස්සේ 8යි කියලා එනවා. අන්න බලන්න අර ගණයෙන් යුක්ත න්‍යාසයක් ඇවිල්ලා තියෙනවා. දෙවරක් එකේ න්‍යාසයක් ඇවිල්ලා තියෙනවා. හරි.
එමනම් ඔය ඉතිරි ගණන් ටිකත් ඔයාලා විසඳලා දැනුම ලබා ගන්න.